සාදරයෙන් පිළිගන්නවා ICT පොඩ YouTube channel එකට. ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එකක් දාන්න හදන්නේ අවුරුදු 3කට විතර පස්සේ මම මට මතක හිටිය අන්තිමට මම කළේ C# වීඩියෝ සීරීස් එකක්. ඒකේ වීඩියෝස් 3ක් වගේ දැම්මා. ඒකේ සමහර අය කමෙන්ට් වල දාලා තිබුණා මේ සීරීස් එක කරන් යන් කියලා. හැබැයි මගේ අවශ්‍යතාවයක් හින්දා මට ඒක නවත්තන්න වුණා. ඊට පස්සේ channel එකට කුමාරි අවුරුදු 2ක් විතර වීඩියෝස් වැටුන්නේ. දැන් අවුරුදු 2කට 3කට විතර පස්සේ මම දැන් ආයෙ පටන් ගන්න මේක තීරණය කරා. ඒත් එක මොකට විශේෂයෙන්ම කියන්න මගේ කලින් WhatsApp නම්බර් එකක් තිබුණා. ඒ වගේම Telegram එක ඒ නම්බර් එක දාලා Telegram group එකක් තිබුණා. ඒ නම්බර්ස් දෙකම මගේ පාලනයෙන් ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තට මේක මගේ ෆෝල්ට් එකක්. ඒකින්ද මම දැන් අලුත් Telegram group එකක් එක්ක මගේ අලුත් WhatsApp නම්බරේ YouTube එකට දාලා දෙනවා. ඔයාලට ඒකෙන් join වෙන්න පුළුවන්. අද ඉඳන් Python series එක පටන් ගන්නවා. මේක beginner level ඉඳන් ඔයගලන්ට advanced level එකක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ දැන් ChatGPT හරි මොකක් හරි tool එක use කරලා copy paste නම් කරන්නේ. ඔයගලන්ට මගේ මේ series එකෙන් සම්පූර්ණ නෝටුත් එක්කම. ඒ කියන්නේ මම හදපු නෝට් එක්ක ඔයගලන්ට මේ PDF file access කරන්නත් පුළුවන්. ඔක්කොමත් එක්ක ඔයගලන්ට පුළුවන් මේ assignment අරන් මම හිතාගෙන ඉන්න assignment වගේ දෙන්න. ඔයගලන්ට මේ සම්පූර්ණ practical උත් එක්ක Python series එකක් මම කියනවා. ඒක මම complete කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම මේ schedule කරලා ඉවරයි. වීඩියෝස් ටික. එතකොට මේකෙන් පස්සේ අපි ඒ ටික කරමු. අද මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද Python install කරලා අපිට ඒකට ඕන කරන environment එක හදාගන්නේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඔයගොල්ලෝ Visual Studio Code හරි මොකක් හරි IDE එකක් ඕනේ. එතකොට අපි Python setup කරගන්නවා. අන්නේ basic එක අද කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා අපි මුලින්ම Python download කරගන්න ඕනේ. ඒකට මම Python download කියලා ගහනවා. එතකොට Python download version එකට අපි download කරගන්න බෑ. ඊට වගේම VS Code එක අපිට download කරගන්න අපි IDE එක විදිහට පාවිච්චි කරන VS Code එක. ඇත්තටම IDE එක විදිහට PyCharm use කරන අවස්ථාවක් තියෙනවා අවුලක් නැහැ. මම use කරන්නේ VS Code එක. මෙතනින් ඔයාලට download Python කියලා දීලා ඒක download කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන Visual Studio එක මෙතන Windows වලින් මේක download click එක දීලා ඔයාලට මේක ලදාන install එක download කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක Linux වලට ඒ වගේම Mac වලට දාලා versions ටික තියෙනවා. Python එකේ ඔයගලන්ට මෙතන download version එක දීලා තිනවා. මේක download කරගත්තට පස්සේ කරන step by steps ඔක්කොම මම දාලා තිනවා PDF එකක්. ඒ වගේම මම ඒක දැන් මෙතන open කරලා ඔයාලට පෙන්නන්න. එතකොට ගත්තාම Python download එකට ගියාම ඔයාලට Python download එක මම අර කිව් විදිහට Python download කරගන්න පුළුවන්. VS Code download කරගන්න පුළුවන්. මේ තියෙන්නේ Python installation ටික. මෙතන ඔයගලන්ට Python ඩබල් ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් තමයි එන්නේ. ඒතර ස්ටෙප් 1 එක තමයි මෙතන පාත් එක දාගන්න ඕනේ. ඊළඟට මෙතන ඉන්ස්ටෝල් එක කරනවා අපි දෙවෙනි එකට. ඊට පස්සේ ඒක එතනින් ඔයගලන්ට ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට VS Code installation එකේදී මේ වගේ setup එකක් තියෙන. එතන accept කරා. ඊට පස්සේ මේ ටික ටික දෙන්න. මොකද මෙතන ටික ටික අපිට ඉස්සරහට වැදගත් වෙනවා. ඒ කියන්නේ සමහර මාත් එක්ක කරන ප්‍රොජෙක්ට් වල වැදගත් නොවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයාට ඉස්සරහට ඒක වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි මෙතනදී ready to install එක ඊට පස්සේ install කරා. ඊට පස්සේ launch කරා. ඊට පස්සේ මේක තමයි බේසික්ම ස්ටෙප්ස් ටික. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එක ඒක ප්ලෑන් කරලා තිනවා ඊළඟ අපේ next step එකට යන්න Python වල. එතනදී print hello world actually ඒක අපි එතනට ඒක පාවිච්චි නොකර ඒ කියන්නේ හැමෝම print hello world තමයි use කරන්නේ. අපි ඒක වෙනකොට එක script එක පොඩි එකක් ලියමු. ඒ වගේම මම ඔයාලට note එක ඒකට දාලා note එක ඒ වීඩියෝ එකේ දානවා. දැන් මේ PDF එකේ link එක description එකේ දාලා තිනවා. එහෙනම් set වෙලා ඉන්න.